දෙසැම්බර් 24, 25, 26 වෙනි දවස් තුනේ ලංකාවට ලැබෙන වර්ෂාපතනය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාවට අනුව 24 වෙනි දින පැය 24ක කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් දක්නට ලැබෙනවා. නමුත් මධ්‍යම පළාතේ නුවරඑළිය, හුන්නස්ගිරිය, මාතලේ සහ උඩුදුම්බර වැනි ප්‍රදේශවලට මිලිමීටර් 15ක වගේ සුළු වර්ෂාවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊට අමතරව ලංකාවට ඊසාන දිගින් වූ වෙරළ තීරයේ මිලිමීටර් 10ට අඩු සුළු වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතම් ස්ථානවලද මිලිමීටර් 10ක් 15ක් අතර වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපි ඊළඟට බලමු දෙසැම්බර් මාස 25 වන දින පැය 24ක කාලයක් දක්වා වර්ෂාපතනය ගැන. එම දිනේ නුවරඑළිය, බිබිල, මාතර, බදුල්ල සහ මාතලේ ප්‍රදේශවලට තරමක වැසි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් මාතර, බදුල්ල වැනි ප්‍රදේශවලට මිලිමීටර් 15ට අඩු සුළු වැසි තත්ත්වයක් ඇති විය හැකියි. ඒ වගේම දිවයිනට ඊසාන දිගින් වූ මුහුදුබඩ කලාපයේ මඩකලපුවේ සිට උතුරු දෙසට වූ මුහුදුබඩ තීරයේ සුළු වර්ෂාපතනයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට බලමු දෙසැම්බර් 26 වන දින පැය 24ක කාලයක් දක්වා වර්ෂාපතනය ගැන. මෙම දිනේ ප්‍රදේශ බොහෝමයකට වැසි රහිත කාලගුණයක් දක්නට ලැබෙනවා. නමුත් මාතර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 10ට අඩු සුළු වර්ෂාපතනයක් ඇති විය හැකියි. ඊට අමතරව යාපනයේ දිස්ත්‍රික්කයේ හා මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට සුළු වර්ෂාපතනයක් ඇති විය හැකියි. සමස්තයක් ලෙස මෙම දින තුනේදී වර්ෂාපතනයේ අඩුවීමක් තමයි දක්නට ලැබෙන්නේ. ඊසාන දිග මෝසම කෙමෙන් බැහැර යාමත් සමග මෙම වැසි අඩු තත්ත්වය තවත් වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ඉතිරි දින තුනේදී ලංකාවට වර්ෂාව ලැබෙන්නේ. ඔයා ජීවත් වන ප්‍රදේශයට ඉදිරි දින කිහිපයේදී පවතින කාලගුණය පිළිබඳව දැනගැනීමට අවශ්‍යයි නම් ඔබ ජීවත් වන ප්‍රදේශය පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ අලුත් තොරතුරු දැනගැනීමට අපේ channel එක subscribe කරලා තියාගන්න. නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.